කොහොමද ඉතින් මගේ යාළුවනේ. ඉතින් අද මම මෙන්න මේ පුංචිම පුංචි පර්ස් එක මහන්න තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මුලින්ම අපි බලමු මේ පර්ස් එක මහන්න මොනවද වුමනා වෙන්නේ කියලා. මම මෙතන මේ අරන් තියෙන්නේ රෙක්සින් වර්ගයක්. ඉතින් ගොඩක් අය හිතයි මේක කාපට් එකක් කියලා. ඇත්තටම මේක කාපට් එකක් වගේ තමයි උනත් ඉතින් කාපට් එකක් නෙමෙයි හරිද? ඉතින් මේක රෙක්සින් එකක්. ඉතින් මම මේ රෙක්සින් එක තමයි මේ පර්ස් එක මහන්න අරගෙන තියෙන්නේ. මම මේ පර්ස් එක මහන්න මේ රෙක්සින් එකම ගත්තේ ඇයි දන්නවද? ඇත්තටම කිව්වොත් මේ රෙක්සින් එකෙන් මැහුවොත් මට ලයිනින් අවශ්‍ය වෙන්නේ නෑ මේ පර්ස් එකට. ඉතින් ඒ හින්දා තමයි මම මේ පර්ස් එකට මේ රෙක්සින් එකම තෝරගත්තේ. ඉතින් මට මේ පර්ස් එක මහන්න කතුර ඒ වගේම ආරි රෝල ෂිප් එක මේ දේවල් ඕන වෙනවා. ඉතින් මම ටේප් එක නම් ගත්තේ නෑ. වුණාට ඔයාලා අනිවාර්යෙන් ටේප් එක භාවිතා කරන්න. ඔන්න ඉතින් මම ඒ රෙක්සින් කෑල්ල මෙන්න මේ විදිහට දෙකට බැඳින්නවාගෙන මට අවශ්‍ය කොටස් දෙකක් කපා ගන්න තමයි මේ හදන්නේ. දැන් ඔයාලා බලනවා ඇති මම පිරිසියක් අරගෙන මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. ඇත්තටම මම මේ පිරිසියක් අරගත්තේ මේ රෙක්සින් එක උඩ තියලා රවුම් හැඩයක් ඇඳ ගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයේ බෝතලයක හරි කමන්නේ මෝඩිය තියනවානේ. ඉතින් මේ රවුම් හැඩය ඔයාලට අවශ්‍ය ප්‍රමාණයේ මෝඩියක් හරි අරගෙන රවුම් හැඩය ඇඳ ගන්න. ඉතින් කවකටව භාවිත කරලත් පුළුවන්. ඉතින් ඒ වුණාට ඉතින් මේ විදිය හරිම ලේසියිනේ නේද? හරි. ඔන්න දැන් ඉතින් මම රවුම් හැඩය ඇඳගෙන ඉවරයි. දැන් මම මේ කල්පනා කරන්නේ අතර මේ කොහොමද කපන්නේ කියලා. මොකද තනද මේ රෙක්සින් එකේ ඒ තරම්ම ඝනකම්. ඉතින් කමන්නේ කොහොම හරි කපන්න එපේ. ඉතින් මං ඒ කපන වීඩියෝ එක නම් ඔයාට ගෙනෙයිද දන්නේ නෑ. මොකද මමත් අපහසු වෙන්නේ මේ රවුම් හැඩය කපා ගන්න. කොහොම හරි රවුම් හැඩය කපා ගන්න හොඳද? අනේ ඉතින් ඒ විදිහට කපා ගත්තාම එකපාරට රවුම් කොටස් දෙකක් කපා ගන්න බලන්න. දැන් මම මේ බලන්නේ ඇත්තටම මේ පර්ස් එකේ අඩිය කොටස කොයිතරම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද? එතකොට ෂිප් කොටස කොයිතරම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියන එක තමයි. ඉතින් ෂිප් එක ටිකක් වැඩිපුර මම අරගන්නවා. ඉතින් ඔයාලා දැකලා ඇතිනේ රවුම් හැඩයේ තියෙන පර්ස් වල චුට්ටක් ෂිප් කොටස වැඩිපුර තියෙනවා. ඉතින් මේ කට් මාක් එක දාන තැන ඉඳන් උඩට තියෙන ෂිප් එක සම්බන්ධ කරගන්න අවශ්‍ය ප්‍රමාණය වගේම පහළ තියෙන මේ පර්ස් එකේ අඩිය කොටස. ඉතින් මේ රවුම් කොටස නම් ටිකක් එහා මෙහා වෙලා ඇති. මොකද මම ඔයාලට කියවනේ මේ රවුම් කොටස මම කපා ගන්න බොහොම අපහසුයෙන්. මොකද මේක ගොඩාක් ඝනකම් රෙක්සින් එකක් කියලා. ඉතින් ඒ නිසා ඉතින් දැන් අපි ෂිප් කොටස සහ මේ පර්ස් එකේ අඩිය කොටස වෙන තැන ලකුණු කරගත්තනේ කට් මාක් දාලා. ඉතින් මම ඊට පස්සේ මට අවශ්‍ය ෂිප් ප්‍රමාණය කපා ගන්න තමයි හදන්නේ. ඉතින් ෂිප් එක මේ විදිහට කට් මාක් එකේ තියලා ඊට පස්සේ අනෙත් පැත්තේ කට් මාක් එක ගාවටම තියලා තමයි මට අවශ්‍ය ෂිප් ප්‍රමාණය මම අරගත්තේ. ඊට පස්සේ පර්ස් එකේ අඩිය කොටස කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඔයාලට ආයෙ පෙන්නන්නම් ෂිප් ප්‍රමාණය කපා ගන්න විදිය. මේ විදිහට කට් මාක් එකේ කෙළවරට ෂිප් එකේ හරි ටේප් එකේ හරි කෙළවර මේ විදිහට එක පැත්තක තියලා ඊට පස්සේ අනෙක් කෙළවරේ කට් මාක් එකට මෙන්න මේ විදිහට තියාගෙන එන්න ටේප් එක හරි ෂිප් එක හරි තියාගෙන ඇවිල්ලා ඊට පස්සේ අවශ්‍ය ෂිප් ප්‍රමාණය කපා ගන්න. ඉතින් මම හිතනවා ඔයාට ගොඩක් පැහැදිලි ඇති කියලා එක. දැන් මම මේ අඩිය කොටස කපා ගන්න තමයි හදන්නේ.
ඉතින් මම මේ ෂිප් එක තියලා බලන්නේ මට අවශ්‍ය පළල ප්‍රමාණය අඩිය කොටසට ගන්න කොහොමද කියලා. ඉතින් ෂිප් එකේ පළල ප්‍රමාණයම නෙමෙයිනේ මම අරගන්නේ. ඉතින් ෂිප් එකේ අඟලක්නේ පළල ප්‍රමාණය. මම අඟල් 2ක් විතර අරගන්නවා අඩිය කොටසේ පළල ප්‍රමාණය විදියට. ඉතින් පර්ස් එකේ ෂිප් එකේ දිග ප්‍රමාණය අරගත්තා වගේම තමයි මේකේ මම අඩිය කොටස දිග ප්‍රමාණය අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට දැන් මම ෂිප් එක සහ පර්ස් එකේ අඩිය කොටස අරගෙන මේ තියලා බලන්නේ කොහොමද මම මේ පර්ස් එකට මේ කොටස සම්බන්ධ කරගන්නේ කියලා. ඇත්තම කිව්වොත් ඉතින් මේ විදිහට සම්බන්ධ කරගත්තොත් එක කොටසක් මේ ෂිප් එකට සම්බන්ධ කරගන්න වෙනවා එක පැත්තකට. ඉතින් මේ බලන්නකෝ මෙතනට කරොත් මේ පැත්තට කොටසක් සම්බන්ධ කරගන්න වෙනවා. ඒ වගේම මේ මැදට කරලා ෂිප් එක සම්බන්ධ කරගත්තොත් මේ දෙපැත්තේ කොටස් දෙක හැඩ කරලා අඩු කරගන්න ඕන. ඉතින් මං හිතුවා අවසානෙට මේ දෙපැත්තේ කොටස් දෙක අඩු කරන එක හොඳයි කියලා. ඉතින් වොයිස් එක ගැන නම් හිතන්න එපා. මම මේ වොයිස් කරන්නේ පාන්දර 2ට විතර. ඉතින් හිතා ගන්න පුළුවන්නේ. හරි. දැන් ඒක පැත්තක තියන්නකෝ. දැන් මම මෙන්න මේ විදියට මේ අඩිය කොටස දෙකට නමාගෙන ෂිප් එකේ ගානටම තියලා දෙපැත්ත කපා ගන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් දැන් මම අහගන්න තමයි යන්නේ. එන්නකෝ යන්න මහන්න. මම මේක මහන්න තමයි ගියේ. උනාට මහන්න යනකොටම වගේ හිතුණ මේකට පුංචි ඩිසයින් එකක් දාගත්තා නම් වටිනව නේද කියලා. මොකද ඉතින් නිකම්ම මහන්නට එදී ඒක හොඳයිනේ නේද? කොහොම හරි ඉතින් ඔන්න මට පුංචි රේන්දයක් හම්බුණා. ඉතින් මම මේක ගැලපෙයි කියලා හිතනවා. ඉතින් ඔයාලා කොහොම හිතයිද දන්නේ නැහැ. ඉතින් මම මේක එක විදියට තියලා බැලුවා. ඉතින් අවසානයේදී හිතුවා සිග්සැග් විදියට මේක පර්ස් එකට සම්බන්ධ කරගන්නවා කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මම ෂිප් එකට ෂිප් හෙඩ් එක දාගන්නවා. ඉතින් ඊට පස්සේ මං පර්ස් එකේ අඩිය කොටසේ හොඳ පිටට ෂිප් එකේ හොඳ පිට මේ විදියට තියලා දෙපැත්ත වහගන්නවා. ඉතින් මහගත්තට පස්සේ දෙපැත්තේ කොටස් දෙකේ වැඩිපුර කොටස් ටික කපලා ඉවත් කරලා මම දැන් මේ ඒ කොටසකින්ම පයිපින් කරගන්න තමයි හදන්නේ.
ඔන්න ඉතින් මම දැන් මේ දෙපැත්ත පයිපින් කරගෙන තමයි තියෙන්නේ. මේ අහන්නකො ළමයි මේ පර්ස් එකේ අඩිය කොටස මේ විදිහට දෙකට මැදින් නමලා කට් මාක් එකක් දෙපැත්තටම දාගන්න ඕනේ. හොඳද? මේ පර්ස් එකේ ඉදිරිපස බලවට නම් අපි කට් මාක් දාගත්තානේ. ඔයාලට මතක ඇති. මේ විදිහට නමලා දෙපැත්තට දාගත්තා. ඒ වගේම අනිත් පැත්තට නමලත් අපි හතර පැත්තෙම කට් මාක් දාගත්තා. මම දාගත්ත කට් මාක් එක පේන්නේ නැති නිසායි මම ආයෙත් කට් මාක් එක දාගත්තේ. ඉතින් ඊට පස්සේ මම මේ විදියට අපි අර ෂිප් එක සහ අඩිය කොටස සම්බන්ධ කරගත්ත කොටස හොඳද? ඒ කොටස අරගෙන මේ විදියට කට් මාක් වල තියලා වටේට මහගන්න තමයි තියෙන්නේ. අනේ ඉතින් මහගත්තාම මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් මං අනෙක් පළුවත් මහගත්තට පස්සේ තමයි වටේට පයිපින් කරගන්නේ. ඉතින් මේකෙම පයිපින් කරගන්න පුළුවන් මේ රෙක්සින් එකෙන්ම නූල් ඇදෙන්නේ මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මේකෙන්ම මම පළු දෙක මහගෙන ඊට පස්සේ මේකෙන්ම මේ රෙක්සින් එකෙන්ම පයිපින් කරගන්නවා. ඔයාලට පේනවනේ කට් මාක් වලට තියලම මහගත්තාම හරිම ලේසියෙන් වගේම වරදින්නේ නැතිව මහගන්න පුළුවන්. අනේ ඉතින් පයිපික් කරගෙන මේක අනිත් පැත්ත හරව ගන්න තමයි තියෙන්නේ. අනේ ඉතින් පර්ස් එකේ වැඩ නම් දැන් ඉවරයි. බලමුකෝ කොහොමද මේක අනිත් පැත්ත හරවලා කියලා නේද? මේක ඉතින් ඉක්මනින් වගේම ලේසියෙන්ම මහගන්න පුළුවන් පර්ස් එකක්. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඉතින් යාළුවනේ ඔයා තාමත් මගේ channel එක subscribe කරපු නැති යාළුවෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා වන්න. ඉතින් මට ඔයාලට තව දෙයක් කියන්න ඕන. මම ඔයාලා Facebook එකට එවන මැසේජ් අනිවාර්යයෙන්ම බලන්න නැතිව ඉන්නේ නෑ. හැම කෙනෙක්ම එවන මැසේජ් මම අනිවාර්යයෙන්ම බලනවා. සමහර අයට රිප්ලයි කරලා ඇති, සමහර අයට රිප්ලයි කරන්න බැරි වෙන්න ඇති. මොකක්ම හරි හේතුවක් මත. ඉතින් ඒ ගැන හිතන්න එපා. සමහර අයගේ ප්‍රශ්න වලට උත්තර මම ෂෝට් වීඩියෝ හරහා ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ගිහින් එන්න ලස්සන දවසක් ගන්න. කුරුල්ලෝ නිදේ කාලෙන්